අපි ආවා. අපි දැන් පොඩ්ඩක් වැලවත පැතර යන්නේ. කලින් වගේ තමයි තීරණයක් නැහැ. තීරණයක් නැහැ. කනදන තීරණය කරලා තියෙන්නේ. මහානවත් අපි ඒක තීරණය කරනවා. අපි දැන් කන දෙන දන්නවා. කනදන දන්නවා. මේ යන දෙන තමයි දන්නේ නැත්තේ. සමහර විට කන්නත් යයි. යන්න තමයි නැති වුණොත් කන්නේ යයි. කොහොමද හවසට කෝච්චියට යනවා. එච්චරයි දන්නේ. එයාස ගෙදරත් යනවා. බලමු. එළියට ගිහිල්ලා බලමු ඉතින්. ගියාට පස්සේ කියන්න යන්නේ කොයිද කියලා. අපි කොයිද ඉන්නේ බබා? මට පේන්නේ නැහැ නේ. හායි බලන්න අපි ආව ලන්ච් ගන්න. අධ්‍යාරාණක් බව. අධ්‍යාරණ එකට ආවා. අව දන්නේ නැහැ නම. හා? අපි ඉන්නේ අධ්‍යාරාණ. මරයින් ඩ්‍රයිව් වල තමයි අපි ඉන්නේ. let's go. එයා යනවා මම පස්සෙන් යනවා. let's go. අතුලට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. අපි දෙන්නේ first time. අතුලට ගිහිල්ලා ඔක්කොම අද first time ගොඩක් වෙලා. අතුලට ගිහිල්ලා වීඩියෝ දාන්න. අතුලට ගිහිල්ලා බලමු. මෙතන fully pack කනේ. හැබැයි අපි දෙන්නට ඉන්න තැනක් නෑ. මෙතන ඉඩ නෑ full pack වෙලා තියෙන්නේ. අපි දැන් තනක් arrange කරලා දෙයි. අපි දෙන්න ඉන්නවා. නම අහගෙන ගියා. දැන් කතා කරයි අපිට ස්පේස් එකක් ලැබුණා නම. so nice. අද අපි දෙන්නගේ දවස හරිම ලකී දවසක්. හැබැයි කොහොම හරි වැඩේ කෙරෙනවා. උදේ පෝට් සිටි එකට ගියා. එතන උවයි ඒක නිසා ආවා. හැබැයි OGF එකේ නම් ටිකක් හොඳට හිටියා. ලන්ච් ගන්න ආවා. මෙතන ඉඩ නෑ. මෙයාට හොඳම වැඩේ තමයි. මෙයාට ඇවිල්ලා කෙනෙක් කතා කරා මෙතන ඉන්න වේටර් කෙනෙක්. එයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. මට තමිල් තේරෙන්නේ. හරි යන්තම් එක ඉඩක් හම්බුණා පිටට. අපේ කෙනා ඉන්නවා දැන් බලාගෙන එයාට එන අවුල අද මල් ළඟ ඉඳගෙන කන්න වෙන්නේ නැහැ එයාට. බලන්නකො එයා ඉන්න දැන්. බබා දුක තමයි. මොනවද බබා අපි ඕඩර් කරේ? නූල් පරෝටා. නූල් පරෝටා ඕඩර් කරා. ඊට පස්සේ අපි ගී දෝසා එකක් ඕඩර් කරා. ඊට පස්සේ අපි රිෆ්‍රෙශ්මන්ට් වලට මොනවද? ඇපල් ජූස්. බබා ස්මයිල්. අපි දෙන්න පුදුම මෙතන ප්‍රශ්නයකට මුහුණ පාලා ඉන්නේ. අපි දෙන්නට ටැමිල් බැරුව. මෙතන හැමදේම ටැමිල් වලින්. කොන්ජම්. but they can't. අපිට තේරුම් ගන්න පුළුවන් කියන දේ අපිට කතා කරගන්න ඕඩර් කරගන්න තේරෙන්නේ නැහැ. මොකද මෙයාලට ඉංග්‍රීසි වලින් ඕඩර් කරාට එයාලට තේරෙන්නේ නැහැ. බලමු. ඕඩර් කරපු කෑමක එයි දන්නේ. දැන් අපි මේ සවුත් ඉන්දියන් තාලි එකක් ඕඩර් කරේ. ඒක මේ වෙලාවේ අවైలබල් නැහැ කිව්වා. අතන මම තාලි එක කන්න හරි ආසයි. එතන තිබ්බ තාලි වර්ග දෙකක් නෝත් ඉන්දියන් and සවුත් ඉන්දියන් කියලා. පොඩ්ඩක් ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ තාලි දෙකෙන් හොඳ මොකක්ද කියලා. අපේ මීල් එක ආවලමයි මම හිතන්නේ මම ඕඩර් කරපු දෝසා එක මට වැඩිය උසයි. මම පෙන්නන්නම් ඔයාලට මගේ දෝසා එක. අපේ කිරට එක දැකම නෙළුම්ගුල්ට මතක් කරා. ඉන්න මම පෙන්නන්න. මේ තියෙන්නේ ළමයි. මේක නම් රස පාටයි. මේ තියෙන්නේ අපේ බබාගේ නූල් පරෝටා එක. මේ තියෙන්නේ මගේ දෝසා එක. හියුජ් දෝසා එකක් මට තියෙන්නේ. අපි දැන් try කරලා බලමු අපේ මීල් එක.
රසයිද? බලමු. දැන් එයා try කරලා බලනවා. Let's see. Thank you. Tasty. Rasailu. Rasailu. Kalau maaf pada kalah warna rasailu. An balu. Tapi kalah. Pilih karena. Bye. අපි දෙන්නා කාලා ඉවර වුණේ දැන්. ඔයාලා මොකද හිතන්නේ අපි දෙන්න ඕඩර් කරපු කෑම එකට මොනවා වෙන්නේ නැද්ද? නින්නකෝ මම පෙන්නන්න. මේ තියෙන්නේ අර තඩියේ තිබිච්ච මගේ ඩෝසා එක ඉවර වෙච්ච ආකාරය. මේ තියෙන්නේ අපේ බබාගේ නූල් පරෝට එක. නූල් පරෝට එකක් තිබ්බ තරම් හොයා ගන්නවත් නෑ. Mul kaya lah. බබා කොහොමද කෑම? Ati isi. ඇත්තටම ළමයි මෙතන කෑම මික්ස් ෆ්ලේවර් හරිද? මෙතන මාරයි කියන්නේ අනේ මන්ද මේ පරෝට එක උනත් අර ගී පරෝට එකක් මම සමහර තැන් වලින් කෑවුත් ඒකේ ගී රස එන අඩුයි බට් මෙතන වා ඔයාලට මම රෙකමන්ඩ් කරනවා එන්න මෙතෙන්ට. මෙතන ළමයි තව එක දෙයක් තියෙනවා. මෙතන තියෙනවා ඇපල් ජූස් එකක්. හරිද? ළමයි එක වව් මට කියන්න වචන නැහැ. එක ෆ්‍රෙෂ් ඇපල් නේද බබා? අපි බබා ඕඩර් කරපු ඇපල් ජූස් එක අපි ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා. මෙතෙන්ට ඇවිල්ලා ඔයාලා මීල් එකක් ඕඩර් කරනකොට ඇපල් ජූස් එකක් ගන්න. ඒක මාරු. අපි දෙන්න ලන්ච් අරගෙන ඉවරලා අපි දෙන්න ගත්තද ආනන්ද භවන් එකේ මොනවාද බබා? නමෝන්ද අපි ස්වීට්ස් ජාතියක් ගත්තා. මොකක්ද මේ පබ්ඩිද නම මතක නෑ. කොහොමද හරිම රස. අපි එකේ වයිට් vanilla flavor එකයි chocolate එකයි flavors දෙක chocolate එක රසයි නේ. chocolate එක රසයි. ඔයාලත් ගියම් try කරලා බලන්න. ඒකේ ගොඩක් sweets ජාති තියෙන platter එකක් තිබ්බා. ඒ platter එක 8000 වගේ වුණා. ඒකේ එතන තියෙන sweets ජාති හැම එකක්ම තිබ්බ නේද බබා? එතන මේ තියෙන ස්විච් ජාති වලින් පීසස් දෙක ගානේ වගේ ඒ ප්ලැටර් එකට දාලා තියෙනවා. ඒක 8000 වගේ එනවා. අපි ඉතින් එච්චර ගත්තේ නෑනේ. අපි එච්චර ගත්තර වැඩකුත් නෑ. මේ ගොඩක් පැණි රසයි තියෙන ඒවා. ඒ කියන්නේ sugar level එක ගොඩක් වැඩි. මාත් අහලා තියෙනවා ඉන්දියන් ස්වීට්ස් ජාති හරිම පැණි රසයි. මේ ලඩ්ඩු වර්ග varieties 3ක් විතර තිබ්බනේ. ඔව් 3ක් විතර තිබ්බා ලඩ්ඩු ජාති එහෙම. මේ ඇත්තටම කෑම හොඳයි. සුපිරියෝ. ඒක next level කෑම නම් කස්ටමර් සර්විස් එක අතිනුත් හොඳයි. මේ සර්විස් charge එකක් ගන්න 10% සර්විස් charge එකක් යාලා ගන්නවා. හරි. නෝක තමයි A to B ස්ටෝරි එක. ඉතින් දැන් අපි දෙන්න ආයි යනවා. අපි දෙන්න පළවෙනියටම ගිහිල්ලා එනගත්ත තැන පෝට් සිටි එකට. දැන් නම් ටයිම් හරි. දැන් ඉච්චර ලොකු අවුවක් නෑනේ. දැන් ඉච්චර ලොකු අවුවක් නෑ. වෙලාව 3යි කාලයි. අද බබා ට්‍රැෆික් එක වෙනදට වඩා ට්‍රැෆික් එක අද සමහරවිට වීකෙන්ඩ්ස් වෙන්නත් ඇති. long weekend නේ. ගොඩක් කට්ටිය යනවා. ඔව්. විසක් එනවා. අද මෙතන මේ දන්සලකුත් තියෙනවානේ. ඔව්. දන්සලකුත් තියෙනවා. මඤ්ඤෝක දන්සල.
බලමු. ෆොටෝස් ගන්න ඕනේ මගේ ෆෝන් එකේ බැටරි ඔක්කොම ඩෙඩ්. මේකේ තව ටිකයි තියෙන්නේ. Happy birthday boy, happyද? Happy. එහෙනම් එච්චරයි. හරි බලමු පෝට් සිටි එකට ගිහිල්ලා. ටික අපි ඔයාලත් එක්කම ඉන්නවා. යන්නේ හැමතැනම. හරි එහෙනම්. හලෝ අපි ආවා ෆෝඩ් සිටි. අපි යන් දැන් සෙනග ඉන්නවා. අවුවත් නැහැ. දැන් හොඳයි. දැන් සෙනග නෑ, අවුව නෑ. මේ ටයිම් හොඳයි ළමයි මේ. ඔව්. එන එකේ වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මොකද මං හිනා මරණ බියෙන් ආවේ. එහෙම කියන්න බෑ. මගේ ඩ්‍රයිවිං ගොඩක් හොඳයි. හොඳයි. නෑ අවුලක් නෑ. ෂේප් සුපිරි. හදිස්සියකට අරන් යන්න පුළුවන්. හදිස්සියට අරන් යන්න පුළුවන්. පියාන අපි අතුලට ගිහලා බලමු මේ වීඩියෝ. අපි ඔය පොඩාර පැත්තට ගිහිල්ලා බලන්නම් මේ ෆෝන් වල බැටරිත් ලෝ. ඔව්. ෆෝන් එකේ බැටරිත් ලෝ. ඒක ගිහිල්ලා තව වැඩ ගොඩක් තියෙනවා. බයි. ඇත්තටම සොරි ළමයි අපේ වීඩියෝ එකේ කිසිම වොයිස් එකක් අපි දෙන්නගේ ඇහෙන්නේ නැහැ. හරි. එහෙනම් ඉතින් මම ඔයාලට මෙන්න මේ විදිහට මතක් කරන්නම්. පළවෙනියටම අපි දෙන්න ඔයාලා හැමෝටම තෑන්ක් කරනවා අපේ වීඩියෝස් බලනවට, අපේ වීඩියෝස් වලට ලයික් කරනවට, කමෙන්ට් කරනවට, ෂෙයා කරනවට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමදාම Diary of Hiru and Sandu family එකත් එක්ක මේ විදිහටම එකතු වෙලා ඉඳී කියලා. ඉතින් ඔයාලා අපේ family එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අපේ channel එක. ඒ වගේම අපිත් එක්ක හැමදාම ඉදිරියට රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අපි දන්නවා අපි දෙන්නගේ වීඩියෝස් වල ගොඩක් අඩුපාඩු ඇති. ගොඩක් ඔයාලට තේරෙනවද ඇති අපි දෙන්නගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඉතින් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා තව ඉස්සරහට ඒ අඩුපාඩු හැමදේමත් හදාගෙන තව ඉස්සරහට ලස්සන වීඩියෝස් ඔයාලට ගේන්න. ඉතින් අද අපි දෙන්න එළියට ආවා. අපේ හිරුගේ බර්ත්ඩේ එකට අපි දෙන්නට ගොඩ කාලෙකින් එළියට යන්නත් බැරි වුණා. ඔයාලා දකින්න ඇති අපි ෆස්ට් vlog එක අප්ලෝඩ් කරලා ගොඩ කාලෙකට පස්සේ තමයි අපේ සෙකන්ඩ් vlog එක අප්ලෝඩ් කරේ. ඉතින් අපි දෙන්නගේ වැඩත් එක්ක අපි දෙන්න ගොඩක් බිසි වුණා. ඉතින් ඔන්න අපේ සෙකන්ඩ් vlog එකත් ගෙනාවා. අපේ vlog එක ගොඩක් දිග නිසා අපි දෙන්න හිතුවා අපේ vlog එක parts 3කට අප්ලෝඩ් කරලා ඔයාලා අතරට ගේන්න ඕනේ කියලා. හරි. ඉතින් මේ වෙලාවේ ආයෙමත් ඔයාලට මතක් කරන්න තියෙන්නේ ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න, අපේ videos වලට like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ඔයාලගේ like එක comment එක අපිට සෑහෙන ලොකු support එකක් වෙනවා මේ වෙලාවේ. අපේ videos ආදරෙන් බලන හැමෝටම ගොඩක් thanks ආයෙමත්. ඉතින් අපි අදට මෙතනින් සමු ගන්නවා. ඔයාලා හැමෝටම goodbye. මේ වෙසක් කාලේ හැමෝම පරිස්සමෙන් තමන්ගේ ගෙවල් වල වැඩ කටයුතු කරන්න. වෙසක් බලන්න යද්දි පරිස්සමෙන්. ඉතින් හැමෝටම good luck, goodbye.